ඉන්දු කෙටි කතාව. ඉන්දු මට කියන්න මම මේවාට කරන ලොකු වරදක් නේද? හිමින් වහල්ට වෙහි පොද ටොක් ගාලා වැටෙන වෙලාවේ මගේ පපුව තුරලා හිටපු හාමු මහත්තයා ඒ විදිහේ ප්‍රශ්නයක් අහද්දි මම ගැස්සිලා ගියා. කරන්නේ වරදක් කියලා දැනමත් මම නිහඬව හිටියේ මේ වරදින් මිදෙන්න මට බැරි හින්දා. චූටි හාමු ඉස්කෝලේ යන ට්‍රිප් එකට මැනිකෙත් යනවා කිව්ව දවසේ ඉඳන් මම මග බලාගෙන හිටියේ මේ මොහොත උදා වෙනකම්. ගෙදර වැඩකාරී වුණා තනි පංගලම ගෙවන මගේ ජීවිතේට එළියක් වුණේ හාමු මහත්තයාගේ ආදරයේ කරුණාව. මම හාමු මහත්තයාගේ ප්‍රශ්නට උත්තරයක් නොදී හිටපු නිසාද කොහෙද? එයා මාව ආයිත් අදින් තුරු කරන් සිපගත්තේ මගේ හිත ඒ ආව ප්‍රශ්නේ රිදෙන්න ඇති කියලා හිතලා වෙන්න ඕනේ. ඇත්තටම අපි දෙන්නට කතා කරන්න බැරිද ඉන්දු? මට මේ වලව්වේ ගෙවන ජීවිතේ දැන් වහකදුරු ගන්න. උඹ පේ නිසා වින්දගෙන ආදරේ දැනෙන්නේ නැති හිතක් එක්ක මම ජීවත් වෙන්නේ කොහොමද ඉන්දු? කතා කරපන් මයි මැනික. ආව මහත්තයා ඒ විදිහට කියවගෙන යද්දි කඳුළු බිම සට ගාලා මගේ ඇස් වලින් වැටෙන්න ගත්තේ වෙයි කොහෙත් පරාද කරලා. මම ඒ උණුසුම් පවුර තව ටිකක් දුරුලුනේ මට අයිති නැති වුණත් ඒ අයිති මගේම කියලා දැනගෙන. අවුරුදු 16 දී හාමු මහත්තයා ගැතින් මම ගෑණියෙක් වෙද්දි කිසිම බලහත්කාරකමක් මේ හිත නොදැනෙන්න ඇති. ඒ මගේ සංසාර පුරාවට පතාගෙන ආව ප්‍රේමය නිසා වෙන්නේ නැති. එදා ඒ දැනුණු ආදරේ අදටත් එරටත් නොවෙනස්ව තියෙන බව මම දන්නවා. ඒත් හිතට හරි දුකයි. මේ නිදහස නැති වෙලාවේ ආයෙත් පුරුදු හිර කූඩුවේ ආදරේ හිර කරගෙන ඉන්න තියෙන තව හොරා ගියපේ. තමන්ගේම ආදරේ ඉස්සරහා මේ විදිහට අන්න ආදර වෙනසු විදිහට ජීවත් වෙන්න එක ඉන්දුටත් හාමු මහත්තයාට ලොකු කලකිරීමක් ඇති කරලා තිබුණේ. ඒ කාලේ ලොකු හාමු මහත්තයාගේ ලොකු මැනිකේ අකමැති නොවෙන්න අද අපි ලස්සන කුරුළු කුරුකෝ ජීවත් වෙන පැටවලියත් එක්කම. හාමු මහත්තයාට ඕනේ මේ වලව බුදුල ඔක්කොම දාලා මාත් එක්ක සිතාදීට ගිහින් එයාගේ රස්සාවක් කරන්න ජීවත් වෙනවා. ඒත් ලෝකයා අපිට අපේ ආදර කතාව ජයගන්න දෙන්නේ. මුලමල දුප්පත් පොසත් බෙල්ද සදා කාලික මේ පොළවෙන් වෙල්ලා යන දවසක් නෙවෙයි කියලා මම මගේ ආදරෙත් එක්ක තේරුම් ගත්තා. නින්දත් මනින්දත් පිටු මට ඈතින් කාරගෙන සද්ද ලාවට ඇහුණ හින්දා මම ඒ තුරුලින් නැතිලා ගිය කුස්සිය පැත්තට. මැනිකෙත් හරි මහන්සි පාතින් ගැට ගොඩ වෙද්දි පුංචි බේබී ආවේ ට්‍රිප් එක ගිහින් පුංචි දෙස හතර පුරවගෙන. මම ඒ පැරිට ආදරේ කිරි මගේ කුසින් හොදපු දරුවෙක්ටත් වඩා ආදරෙන්. මම හිතන්නේ ඒ මම මේ ලෝකෙ වැඩිපුරම ආදරය කරන කෙනාගේ ලේ නිසා වෙන්න ඕන. මට කවදාත් ලබන්න බැරි ඒ හීනෙට මම මහා හුඟක් ආස කරා. එක දවසක් රෑ 11:30ත් පහුවෙලා. හාමු මහත්තයා තාම කොළඹ ගිහින් ආවේ නැහැ. හිත ගැහි බලන්න උන්නේ ඇයි තාම පරක්කු කියලා. මැනිකේ හෝරා ලෑන්ඩ්ලයින් එකෙන් කෝල් එකක් ගත්තත් මහත්තයාගේ ෆෝන් එක වැඩ කරේදී. මැනිකේ නම් වගේ වගක් නෑ දරුවත් තුරුළු කරගෙන හොඳට නිදි. 12:30ත් පහුවෙද්දී එකපාරටම කෝල් එකක් ආවා. ඒ ආපු දෙයින් මගේ මුළු ඇඟම පන්න නැති වෙලා යනවා විතරයි මට මතක. ඇස් අරලා බලද්දී මුළු වලව්වම සරසනවා ආව මගුලේ වැඩවලට. මම ලතෝනේ තියලා කෑ ගහලා ආයෙත් කලන්ත යනවා. බොහොම අමාරුවෙන් මම කකුල් දෙකට වාරු අරගෙන මිනි පෙට්ටිය ඉස්සරහට ආවා. මැනික නම් නිසල්මනිය බලාගෙන අත්තු අතේ බලාගෙන හිටියා. මිනිස්සු කසුකුසු ගගා මම දිහා බැලුවේ මගේ ඉවරයක් නැති විලාප නිසා වෙන්න ඕනේ. කවුරු කොහොම මන් දිහා බැලුවත් නොවඩා ඉන්නේ කොහොමද? මගේ පණ එයාගේ හුස්ම අංශුවක් මට කියලා තදහටම නොවන ගමනක් යන්න ගිහින්. ඒ හිතද්දිත් මට මතක ආයෙත් වටේම කලුවර වුණා විතරයි. ඔව් ඇත්තටම මම දරුවෙක් එක්ක අතරාන් වුණ තනිකඩ ගෑණියෙක් නෙවෙයි.